ගුවන් අනතුරින් ජීවිතය බේරාගත් රමේෂ් ගුවන් අනතුරින් ජීවිතය හැරගිය සොයුරාගේ අවසන් කටයුතු වලට පැමිණෙයි. බෝයින් 787 එයා ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා වන රමේෂ් විශ්වාස් කුමාර් එම ගුවන් යානයේම ඔහු සමග පියාසර කරමින් සිටි ඔහුගේ මියගිය සහෝදරයා වන අජේගේ ආදාහනයට සහභාගී වී තිබෙනවා. ගුවන් අනතුර අවස්ථාවේ රමේෂ් සහ ඔහුගේ සොයුරා සිට ඇත්තේ ඈතින් වෙනස් ආසන දෙකක වීමත් යානයෙන් ශබ්දයක් ඇසෙන මොහොතේ එය කඩා වැටීමට ආසන්න බව දැක ඒ සොයුරාට පැවසීමට නොහැකි වූයේ එම අවස්ථාවේ යානය තුල බොහෝ කෑකෝ ගැසීම් මැද නොසන්සුන්ව සිටි හේතුවෙන් බවත් එසේම තමන්ටම අවස්ථාවේ මරණ බය දැනීම නිසා සොහුරා පිළිබඳව හෝ මතකයක් නොපැමිණි බව මෙම අවස්ථාවට පැමිණි ඔහු හඬමින් තම නෑදෑ හිතවතුන්ට පවසා තිබෙනවා. එසේම තමන් මෙම මොහොතේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව මේ වන විට සිතා ගැනීමට පවා නොහැකි බවත් තමන්ගේ සොහුරාගේ ජීවිතයත් බේරී තිබුණා නම් එය තමන්ට සැනසීමක් බවත් ඔහු වැඩිදුරටත් සංවේදීව පවසා තිබෙනවා. ඔහු මේ වන විට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.